අයිබෝවන් දවස සුබ වේවා ඔබට ජය වේවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමයේ සතුට පිරි සෞභාග්‍යමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිව් ලංකා YouTube නාලිකාව නරවන බලන සුවහසක් දේශ විදේශ ආදරණීය ලාංකිකීය ආදරණීය හිතවතුන්ට ඉතින් මේ ලැබුවා වූ සුන්දර සතියන්තයේ ලෙඩ දුක් කම්කටොළු සියල්ලක් නිම වෙලා අද ඉතින් හෙට දවසේ වෙනකොට දින තවත් වසරක 2025 සිංහල හින්දු දමිළ අලුත් අවුරුද්ද උදා වෙන්න තවත් තියෙන්නේ පැය කීපයක හෝරා කාලයක් තියෙදි තමයි අද දවසේ අපි මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ට රැගෙන යන්න තීරණය කරේ. ඉතින් තවදුරටත් නිව් ලංකා YouTube නාලිකාව subscribe කරපු නැති පරිශීලකෙක් නම් ඉතාමත් දයාවෙන් සෙනෙහසින් ඔබට අපි ආරාධනා කරනවා නිව් ලංකා YouTube නාලිකාව subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි bell icon එක all දමා ගන්න අප දමන වීඩියෝ පට එසෙනින් ඔබේ ජංගම දුරකථනය හරහා නැරඹීමේ පහසු උදෙසා කියන එකත් මතක් කරනවා. ඉතින් ආදරණීය හිතවතුනි මතක් ඇතුවම අනිවාර්යයෙන්ම ලයික් එකක් කරන්න. ඒ වගේම ඔබේ අදහස් යෝජනා ඒ වගේම අපේ නාලිකාව කරේ තියෙනා වූ චෝදනා අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් කරන්න කියන ඉල්ලීමත් ඔබෙන් කරනවා. මේ වෙලාවේ සෞදි අරාබියට ගිය තරුණියෙකුගේ ජීවිතයක අවදානමක් අපිට ලැබිලා තියෙන වීඩියෝ හඬපට කීපයක්. ඉතින් ඒක නිසා අපි තීරණය කරා මේ වීඩියෝ එක සමාජගත කිරීම මේ මොහොතේ සිදු කළ යුතුයි. මේ සිදුවීම සම්බන්ධව අපේ සර්පාන් සහෝදරයාට මම මේ වීඩියෝ එක ලබා දීමන් පස්සේ ඔහු මේ වීඩියෝ එක මුදා හැරියා කියලා තියෙනවා. හැබැයි මට තාම මේක බලන්නත් බැරි වුණා. ඉතින් ඒ කෙසේ නමුත් ආදරණීය සර්පාන් මගේ ආදරණීය මිත්‍රයාට බේබීම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව අනාවරණය කිරීම සම්බන්ධව. කෙසේ නමුත් අපි පොරොන්දුවක් වුණ අයට මේ පිළිබඳව මැදිහත් වීමක් අපේ පාර්ශවයේ පැත්තෙන් සුරක්ෂිත හිටක් කටයුතු සංසදයේ වෙතින් අනිවාර්යෙන් සිදු කරනවා කියන එකදී කෙසේ නමුත් අද දවසේ වීඩියෝ එක අපි නැවත වතාවක් මුදාහරින්න තීරණය කරේ. ඇය කිල්නොච්චි ප්‍රදේශයේ සාන්තිපුරම් තමයි පදිංචි වෙලා ඉන්නේ. ඉතින් මේ ආදරණීය සහෝදරියට වයස අවුරුදු 23ක් වෙනවා. නමුත් අවුරුදු 2ක දරුවෙකුත් පවා මේ ඇයට ඉන්නවා. ඉතින් අවුරුදු 2ක දරුවෙක් දාලා විදේශගත වුණේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඔන්න මොකද පෞල් පසුබිම් වාර්තාව හොරට හදලා නම් මෙන්න මේ නීතිය රැහැනට මෙන්න මේ ජාවාරම්කාරයෝ අනිවාර්යයෙන්ම අල්ලා ගත යුතුමයි. ඉතින් ඒ විතරක් නෙමෙයි සෞදි අරාබියට ඇවිල්ලා මාස 9ක් ගත වෙලා මාස 2ක් ඇයට වැටුප් ගෙවලා තියෙනවා. එතනින් පස්සේ හරියට පඩිය ගෙවලා නැහැ. ගෙවලා තියෙන්නේ බොහොම අර මං කිව්වාගේ පුංචි මුදල් කීපයක් පමණයි. ඒකේ විදේශ ගමන් බලපත්‍ර අංකය N112යි 44යි 235 වශයෙන් සඳහන් වෙනවා. මේ ආදරණීය සහෝදරිව විදේශගත කරලා තියෙන මේ travel air international කියන ඒජන්සියෙන් තමයි. ඉතින් ඒකේ අසිත කියන පුජ්‍යලයට කතා කරලා තියෙන අවස්ථා කීපයක්. හැබැයි ඔවුන් ඒ සියල්ලකට ප්‍රතිචාර දක්වලා නැහැ. නමුත් ඇගේ මව පවා සීලු දෙනාගෙන් කතා කරන් පස්සේ ලක්ෂ 15ක මුදලක් ඉල්ලලා තියෙනවා මේ සහෝදරිව මව්බිමට ගේන්න. ඉතින් ඔහු සෞදියට විකුණලා තියෙනවා. මේ සහෝදරි ලක්ෂ 15ක් අරන් තිනවා නම් අන්න කිව්වට ප්‍රශ්නයක් නැහැ. මාස 9ක් ගිහිල්ලත් ලක්ෂ 15ක් ගෙවන්න කියලා තියෙනවා. හැබැයි මේ බැරි තැන විදේශ සේවා නියුක්ති කාර්යාංශලා ජීන් දිනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශිනුත් ඇයට ගෙවන්න කියලා තියෙනවා මේ මුදල. ඉතින් ඇය කාන්තාවක් ඇයට ගෙදරින් නිවසින් ලංකාවෙන් එනකොට අරන් ගිය බෙඩ්ෂීට් එක කෑලි වලට ඉරලා තමයි සනීපාරස්සක තුවා විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් කිසිදු දෙයක් ඒ ගෙදරින් කෑම බීමක්වත් දීලා නැහැ. ඉතින් මොකද අපි දන්නවා කුවේට් රටට යාමට විදේශ ගමන් බලපත්‍රය ඇතම් ඒජන්සි මියන්ට බාර දීපුවම කුවේට් එකට වීසා නැහැ කියලා මාස දින සති මාස ගණන් කල් මරනවා. ඊට පස්සේ අන්දවනවා සෞදි අරාබියට ලොකුම මුදලකට විකුණනවා. මොකද කමිෂන් එක ලොකු මුදලක් හම්බ වෙන සෞදි අරාබියට. ඒක නිසා වෙනවා සිංහල දමිළ හින්දු අලුත් අවුරුද්ද. හැබැයි ඔබ රාජ්‍ය නිලධාරියෙක් නම් ඔබේ හෘද සාක්ෂියට එකඟව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ කරන නිලධාරියෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තානාපති කාර්යාලයක වැඩ කරන පුජ්‍යලෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම තැනැත්තියෙක් වෙන්නටත් පුළුවන්. හැබැයි ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් නිලධාරිනියක් නම් හැබැයි මේ විදේශගත වෙන ශ්‍රමිකයන්ට ඔබේ සේවාව මොන ආකාරයකද පවසලා සපයලා තියෙන්නේ. එතකොට මේ චෞරවලල්ලේ යම්කිසි මුදල් ගණදෙනුවක් තන්තෝසමක් එහෙමත් නැත්නම් කමිෂන් එකක් අරන් නම් හෙටින් උදා වෙන අවුරුද්ද ඔබට කාලා බීලා ඇඳලා ඔබේ දරුවෝ එක්ක සතුටින් ඉන්න පුළුවන්. හැබැයි ඔබ කන්නේ ඔබේ දහඩිය මහන්සියෙන් ඔබෙන් ලැබෙන වැටුපෙන්ද? අන්න ඒක අපි ඔබෙන් අහනවා. හැබැයි ඔය එහෙම දේවල් අය ඉන්නවනම් මේ වීඩියෝ එකේදී වදී රිදෙයි කරන්න දෙයක් නැහැ. අපි හැමදාම තිත්‍යත්ත කතා කරගෙන බය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ හෙටින් උදා වෙන අවුරුද්ද ඔවුන් අවුරුදු නෙමෙයි අතරම කන්නේ ගිනි කඳු වල ලෝහ ගලනවා හා සමානයි ගින්දර කන්නේ. ඉතින් ඒක නිසා ඔබේ හෘද සාක්ෂියට තට්ටුවක් දාලා අහන්න මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න කියන ඉල්ලීම අද දවසේ කරනවා. මොකද එහෙනම් හැමෝම ඔළුවට දා ගන්න ඕනේ නැහැ. මොකද අපේ තීරේ පිටිපස්සේ ඇතම් ඒජන්සි පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා මේක වීඩියෝ කියන්න තිබුණේ මොකද මීට දින කීපයකට කලින්
සමාජ මාධ්‍ය කීපයක Facebook අන්තර්ජාල පවා දාලා තිබුණා විදේශගත වෙන ශ්‍රමිකයන්ට රුපියල් 10000ක මුදල් වවුචරයක් ලබා දෙනවා කියලා. හැබැයි මේ පිළිබඳව අපි මට දුරකථන ඇමතුම් ගණනාවක් අපේ සංසදේ හරහා ලැබුණා. ඊට පස්සේ මේ පිළිබඳව විමසීම් මම අදාළ පාර්ශවයන් සමග විමසා බැලීමේදී එවැනි දෙයක් සිදු කරලා නැහැ. හැබැයි මේ ඒජන්සි ලාභින් බලපත්‍ර ලබාගත් ඒජන්සි ලාභින් 22 වෙනිදා වෙනකන් ඇතම් ඒජන්සි වහලා තියෙන නිසා ඔවුන්ට වැඩිම ප්‍රමාණයක් විදේශ ගමන් බලපත්‍ර ලියාපදිංචි කිරීම අවශ්‍යතාවය මත වහලා තියෙන නිසා ඒ විදේශ ගමන් බලපත්‍ර ලියාපදිංචි කරන ඒජන්සි වලින් වවුචරයක් දෙනවා ලංකාවේ සුපර් මාකට් වලින් භාණ්ඩ ලබා ගන්න වීර්ය ආහාර ද්‍රව්‍ය හරි මොනවා හරි ලබා ගන්න. ඒක රුපියල් 5000ක ලබා දීපු වවුචර තිබිච්ච ඒජන්සිත් තිබුණා. ඒ වගේම රුපියල් 10000 දීපු ඒජන්සිත් තිබුණා. ඒ සම්බන්ධව මම ගෲප් එකකට දාලා තිබ්බ වොයිස් එකක්. ඉතින් කැරකෙන පුටුවක තොප්පියක් දාගත්ත මහත්තයෙකුට චුට්ටක් රිදිලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ උන්ට කඩේ ගියාට. මොකට ඒක අදාළ වීඩියෝ එක මම ඇහැට කන්ට දැක්කෙත් නෑ අතරම. නමුත් මට කීප දෙනෙක් කතා කර කිව්වා මෙහෙම වීඩියෝ එකක් යනවා මෙහෙම කියලා. ඉතින් මම ඒක හොයලා බලනකොට සමාජ මාධ්‍යෙත් ඒක දාලා තිබිලා තියෙනවා. ඒක සමාජ මාධ්‍යෙත් පළ කරලා තිබුණා මේක අසත්‍යයක් කියන එක. ඒකත් මම ඇත්තටම ගෲප් එකට දාලා තිබුණා. ඉතින් ඒක නිසා ඒකෙදි ගන්න ඕනේ දේවල් විදේශගතලා ඉන්න කට්ටිය ගනි. ඒ වගේම රිදෙන්න ඕන කට්ටිය රිදෙයි. ඒක නිසා මම කවදාවත් අනුන්ට කඩේ යන මිනිහෙක් මේ වීඩියෝ එක හඬපටයක් අරන් තවත් වීඩියෝ එකක් දාගෙන ඒක ප්‍රමෝට් කරන කිරයක් වෙන්න යන චරිතයක් නන් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ තයි සම්බන්ධ වීඩියෝ පළ කරලා තියෙනවා. ඉතින් මට ඒකට පහක් දැම්මත් අපි මේ මව්බිමේ ඉඳන් මේ ලංකාවේ ඉඳන් මම මේ වෙනකොට 55 දෙනෙක් ලංකාවට රැගෙන ඇවිත් තියෙනවා. ඉතින් අපි දෙයක් කරලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපේ පම්පෝරිය කයිවාරුවෙන් නෙමෙයි කියන එකත් අපි මනාව ඔප්පු කරලා දීලා තියෙනවා. ඒක නිසා මම ඒ ගැන කතා කරන්න වැඩි දුර යන්නේ නැහැ. නමුත් මේ ළමයාගේ නම කියනවා කාර්තිකේසු කලයිමදි. කිලිනොච්චියේ සාන්තිපුරම් පදිංචිය. සෞදියට ඇවිත් මාස 9ක් වෙනවලු. මාස දෙකක් යනකම් පඩිය දුන්නලු. ඊට පස්සේ 800 500 300 200 ඔහොමලු දෙන්නේ. ඊට පස්සේ ළමයාට ඕන කරන ඇඳුම් පවා කෝටෙක්ස් එක පවා සබන් ෂැම්පූ පවා මේ ළමයාගේ සල්ලි වලින් එකපාරක් ගත්තේ. ඊට පස්සේ ඉල්ලුවත් ගෙනත් දුන්නේ නැල්ලු. ඉතින් අර මේ පසනීප හැදුනාම තමන් ලංකාවෙන් ගෙනපු බෙච්චි ටිකක්ලු ඉරලා පාවිච්චි කරේ කියලා කියනවා අඬනවා ඒ ළමයා. ඊට පස්සේ එයා කුවෙට් එකටලු එයා මේ යන්න ඉල්ලුවේ මෙයාව ඒජන්සි අය බොරු කියලා තමයි මෙයාව සෞදියට යවලා තියෙන්නේ කියලා කියන්නේ. අනිත් එක යාළුවෙක් මගෙන් සෞදි එම්බසියට කතා කරාලු. ඒ කතා කරාම සෞදි එම්බසිය ලක්ෂ 7ක් දෙන්න කියලා කිව්වලු. එතකොට ලංකාවේ අම්මා ගිහිල්ලා මියාගේ අම්මා ගිහිල්ලා ලංකාවේ එම්බසියට ගියාම කිව්වලු ලක්ෂ 15ක් දෙන්න ගෙනත් දෙන්නම් කියලා කිව්වලු. මේ ඉතින් ඒ ළමයාට ලක්ෂ 15ක් තියනවා නම් අපි එන්නේ නේ මේ දුක් විඳින්න මේ ලැජ්ජ වෙන්න ඕනේ මේ දේවල් වලට කතා කරන්න. තාත්තයි අබ්බගාට අක්කා කෙනෙකුයි අවුරුදු දෙකමාරි දරුවෙක් ඉන්නවලු. මහත්තයා කතා කරන්නේ නැල්ලු. මහත්තයා ළමයාවත් බලන්නේ නැල්ලු එන්නේ නැල්ලු. ඉතින් පවුලේ බර ඔක්කොම කරට ගහගෙන මෙයාලු ඒවා ඔහුලන්නේ කියලා කියනවා. ඉතින් ඒජන්සියට ගිහින් දාන්න කිව්වම ඒජන්සියට ගිහින් දාන්නෙත් නැල්ලු. එම්බසියට ගිහින් දාන්නෙත් නැල්ලු. ඊට පස්සේ සල්ලි තමයි ඉල්ලන්නේ. ගෙන්න ගන්න ඕන නම් ලක්ෂ 15ක් දෙන්න කියලාලු ඉල්ලන්නේ. ලක්ෂ 15ක් දුන්නොත් අපි ගෙනත් දෙන්නම් කියලාලු කියන්නේ. ඉතින් මේ ළමයාට නිදි යන්නත් නැල්ලු. මේ වීඩියෝ එකෙන් කාමරෙත් පෙන්නනවා. දොර ඇරලා මයින්ව නිතරම තියන්නේ කාමරේ වහගෙන හිටියත් මේ නිදාගත්තා දොර ඇරලා දාලා ඇවිල්ලා මේ නිතරම එනවා යනවලු ඒ කාමරේට. නිදා ගන්නවත් නිදහසක් නැල්ලු. දැන් දවස් 3ක් තිස්සේ කෑවෙත් නැල්ලු. මේ වැඩ කරෙත් නැල්ලු කියලා තමයි කියන්නේ ළමයා. ඔබට මනාව පැහැදෙනවා ඇති. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් කියාගත්තු පුජ්‍යලයන්. අද අවුරුදු කනවනම් ගංගවල වලට ගිහිලා තෑගි බෝගාරන් දෙමව්පියොන්ට තමන් කරපු සේවාව මොන වගේද කියලා තමන්ගේ හෘද ශක්තිය තට්ටු කරලා අහන්න. කිසිම හිරිකිතක් නැතුව මේ වාගේ ඒජන්සි මියන් කොහොමද ලක්ෂ 15ක් ඉල්ලන්නේ? මොකද මේ සහෝදරි ලක්ෂ 15ක් අරන් තියනවද කියවන්න? ලංකා ඒ මිනිහ කපිල් ලැබු වීසා එක නම් කපිල් ලැබු ටිකට් එක නම් හැබැයි මෙහි කරන්නේ මොකද්ද? බියුරෝ බැඳලා ඉන්ෂුරන්ස් කරලා යවන එක කරන්නේ. ඊට වැඩි මොකද්ද කරන්නේ? ඉතින් මේ ලක්ෂ 15ක් ගෙවන්න ඕනේ. මේක තමයි කරන ලොකුම ජාවාරම. කරුණාකර මේ සෞදි අරාබියට යවන එක දෙයියන්ගේ නාමයට නවත්තන්න. ඒ සහෝදරියගේ ආබාධිතයි මව. අපි මේ වීඩියෝ රාම් ටික වලන පියහැම නමුත් තව සහෝදරියක් ඉන්නවා උපතින්ම අන්ධ විකල වගේ. අපි එහෙම කියන්න හොඳ නැහැ. මේ සහෝදරියට සමා වෙන්න ඕන මේ වචනේ මම භාවිතා කරාට. ඉතින් එවිනි පුජ්‍යලයෝ
යුද්ධෙන් බැට කාලා 30 අවුරුද්දක් තිබිච්ච යුද්ධෙන් බැට කාලා මොකද හම්බුනේ මේ මිනිස්සුන්ට නැවත පදිංචි කිරීමේදී පුජ්‍යල නැවත පදිංචි කිරීමේදී ඉසත් බදුදීන් අමාත්‍යවරයා ඉදින් දුන්නේ බ්ලොග්ගල් 50යි සිමිංචු කොට්ට 25යි ටකරන් ටිකයි විතරයි. ඉතින් වවුනියන් එහාට හිටපු අපි දමිළ සහෝදරියෝ මැදපැත්තකින් නම් මේවට කමට් දායි. නමුත් එතනදී දුක් විඳලා නමුත් අවුරුදු 23ක් වයස වෙනකොට අය විදේශගත කරනවා. හැබැයි ඇයට දරුවෙක් ඉන්නවා. වසර 2ක. ඉතින් පෞල් පසුබිම් වාර්තාව කොහොමද දුන්නේ කියන එක අනිවාර්යෙන් කරු සභාපතිතුමා මේ ගැන හොයා බැලිය යුතුයි. ඔයාගේ ඒජන්සියෙන් යවලා තියෙනවා සෞදි අරාබියට ළමෙක්. වයස අවුරුදු 23යි. හරිද? එතකොට ඒ ළමයාට දරුවෙක් ඉන්නවා අවුරුදු 2යි. කිල්නොච්චියේ සාන්තිපුරම් ප්‍රදේශයේ තමයි මෙයාගේ ගෙවල් තියෙන්නේ. එතකොට එක දරුවෙක් ඉන්න එයාගේ සහෝදරියෙක් ඉන්නවා. එයා අර අන්ධ විකලවක අපි කියන්න හොඳ නැහැ හැම කෙනෙකුට මනුස්ස ජීවිතයක්. එතකොට අනිත් කට්ටිය ලෙඩින් ඉන්නේ මව්පියක්. එතකොට මෙයා යවලා තියෙන ඔයාලගේ ඒජන්සියෙන් ඉල්ලලා තියෙන කුවේට් එකට යන්න. නමුත් ඔයාලා යවලා තියෙන්නේ සෞදි අරාබියට. හැබැයි මේ වෙනකොට දින 3ක් කැම බිම්මක් නැතුව රඳවාගෙන තියාන ඉඳලා අපිට වීඩියෝ එවලා තියෙනවා. ඊට පස්සේ ඊයේ දවසේ ගිහින් දාලා තියෙනවා ආපහු ඒජන්සියට ඔයාලගේ සෞදි අරාබියේ තියෙන. ඒජන්සියට දාලා තියෙනවා. එතකොට අහන්නකො පඩි දීලා තියෙන්නේ මුල් මාස දෙකේ විතරයි. එතනින් පස්සේ දීලා තියෙන්නේ රියල් 50යි 20යි 30යි 40යි ඔය වගේ ගණන්. නමුත් ලංකාවට ගෙන්නන්න ලක්ෂ 15ක මුදලක් ඔයාලා ඉල්ලලා තියෙනවා. ඔයාලගේ ඒජන්සියෙන් ඉල්ලලා තියෙන්නේ. ඔව්. ඉතින් මහත්තයෝ අහන්නකෝ සමාවෙන්න මම ඔයාලට ඩිස්ටර්බ් කරනවා. මාස 3ක් පඩි දීපු නැති කෙනෙක් නම් ගෙදරක වැඩ කරන්නේ නැහැ නේ. මාස 3ක් කියන්නේ දින 90ක් නේ. මේ අහන්නකෝ හරි මේ අහන්නකෝ අපිට අපි කියන පළි වීඩියෝ වෙන පළියට අපි නටන මිනිස්සුත් නෙමෙයි මහත්තයෝ. හරිද? අපි ඒජන්සි මාපියාව ගැනත් අපි දන්නවා. සමහරට මේ වීඩියෝ අහනකොට කතා කරනකොට මෙවුවා කරනකොට ඔබට හිතෙයි මේ කෝල් එකේ ඉන්නකොට කතා කරනකොට. නමුත් ඇත්ත කතාව ඒක තිත් ඇත්ත මම කතා කරන යටි පුජ්‍යලෙක්. නමුත් හිතන්න ඕනේ සබ්භාවි කින්දේ තියෙන්න එපා. මොකද ඔබතුමා නොමිලේ නිකන් හරියේ නෑනේ මනුස්සකම රැකියාවක් දෙන්නේ නැහැ කියලා. ඔබතුමා මේ සෞදි ඒජන්ට් යවුවන් පස්සේ ඔබතුමාට ලොකු මුදලක් හම්බ වෙනවා. ඒ කතාව හැයි නොරහසක් නෙමෙයි. එතකොට මාස 3ක් දින 90 පඩි දුන්නේ නැත්තම් එතකොට ඔයාලගේ යුතුයකමක් මාස 9ක් ගතුනන් පස්සේ ඔයාලගේ ෆෝන් වලට කොච්චර කිව්වත් හොයලා බලලා නැහැ නේ. මේ මව හිටක්කන් කිල්නොච්චි ඉඳන් කතා කරලා තියෙනවනේ. ඔය හැමෝම කරන්නේ එකම සෙල්ලම ලංකාවට ගෙන්නන්න ඕන නම් ලක්ෂ 15ක් කියනවා. ඊට පස්සේ ඊළඟට පීඩ පතාන යනවා විදේශේම නිවෘත්ති කාර්යාංශ කාර්යාලයට. ඒජන්සිය කොයිද කියලා අහපු ගමන් හැබැයි ඒ කාර්යාල වෙන්න නියෝජිත ඒ පැමිණිල්ල විභාග කරන මහතුරු නෝන මහතුරු ළඟ තියෙනවා හැබැයි අයිතිකාරයාගේ දුරකථන අංකය. හැබැයි විදේශගත වෙන කෙනාට දෙන්නේ මැනේජර්ගේ හරි ඉන්න අර ළමයිගේ ෆෝන් නම්බරයක් තමයි දෙන්නේ. එතකොට අහන්නේ කියන්නේ මොකද්ද? ඔබතුමාට අත්දැකීම් ඇති. ඔබතුමාගේ ඒජන්සියෙන් ගිය කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවට ගෙන්න ඔයයි ගාණ කීයද කියලා. හැබැයි අර ආපු කට්ටියට හෑන්ඩ් ස්පීකර් දාලා අහගෙන ඉඳලා දීලා ඔබතුමාලා කියනවා ලක්ෂ 15ක් ඕන කියලා. ඊට පස්සේ හරි මම ඔයාලට කෝල් එකක් ගන්නම් කියලා අර මිනිසුන්ට කියනවා ඔය මේ ඒජන්සි කාරයෝ කියන පළියට මුදල් දෙන්න අපි ලෑස්ති නෑ. අපි එස්ටිමේට් එකක් හදනවා. කොහොමද ඔයාලට ලක්ෂ 15කට අපි ලක්ෂ 7මාරකට 8කට විතර ගෙනලා දෙන්න මේවා කරන්න කියනවා. එතකොට ඔයාලා කරන්නේ මොකද්ද? එහෙට විකුණලා සල්ලි ගන්නවා වගේ කියන්නේ මාස 6යි. කුවේට් එකේ නම් සෞදි අරාබිය නම් මාස 3යි. ඊට පස්සේ මොකද කරන්නේ? ආයේ පෝන්න තාංශ කරන්නේ. හැබැයි කරදරයක් ක්‍රියාවක් කරලා ලංකාවට එන්න ගත්තොත් ලක්ෂ 15ක් කියනවා කෙලින්ම කිසිම කැතක් නැතුව. මම අහනවා මහත්තයෝ ඇත්තටම ඔයාලා බිස්නස් ක්ලාස් ටිකට් එකකින්ද විදේශගත කරේ. එහෙම නැත්නම් දියමන්ති අල්ලපු සීට් වලද මේ මිනිස්සු ගියේ? එහෙම කරන්න එපා. අපිට වීඩියෝ එකක් එවලා තියෙනවා පැහැදිලිවම. ඔයාලා දන්නවා මනෝජ් නානක්කලා ගහපු ගැහිලි කොයි වගේද කියලා ජයගමු ශ්‍රී ලංකාවේ කියන. කෝටි 120යි වියදම. හැබැයි රට ගිහින් තියන්නේ 368 දෙනෙක් විතරයි. ඉතින් හිතන්නකෝ කෝප් කමිටුව ඒ ඔක්කොම කතන්දර ටික එළියට ආවනේ. ඉතින් අපිට කරන් දෙන්නේ වීඩියෝ එකක් අපිට එවලා තියෙනවා එළමයා දමිළ භාෂාවෙන් ඒක අපි සමාජගත කරනවා දෙපාරක් අපි හිතන්නේ මොකද මේක තමයි මේ විදේශ සෙමිකයන්ට අද වෙලා තියෙන ඉරණම. මොකද ඔයා මනුස්සත්වයෙන් අපිත් එක්ක වැඩ කරන ඒජන්සි 22ක් ඉන්නවද? 7-5ක් නැතුව මොකද අපි 53 දෙනෙක් 55ක් ලංකාවට ආවා. සල්ලි 7-5ක් අපි නොදී ගෙන්නුවා. ඉතින් ඒක නිසා කරුණාකරලා මේ සහෝදරියට ඔබතුමා තීරණය කරන්න මේ ලැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද දෙන්නේ. ඔබතුමා මොන ජාගමක මොන අදහස ආගමක් අදහුවත් මොන ජාතියක පුජ්‍යලයක් වුණත් සබ්බාව කරුණාව කියන දේ මහත්ව තියාගන්න. මොකද හේතුව තමයි ඔබතුමා ව්‍යාපාරයක් අද ওই තැනට ඇවිත් තියෙන මේ අහිංසක මැදපෙරදි දහ දුක් විඳින මව්වරුන්ගේ දහඩිය කඳුළු වලින්. මොකද ඒවා නිකන් නොමිලේ ඇරලා නැහැනේ. නේද? හෙලෝ. මම කියන එක මහත්ව ඔයාලට තේරෙනව නේද?
ඔව් ඒක නිසා ඔයා දන්නවනේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් ඒජන්සි මාපියා කොයි වගේද ගිහින් තියෙන්නේ මොන වගේද කියන්නේ. ඔයා චුට්ටක් හරිද ඔයාගේ අද ඔයාට තමන්ගේ දරුමල්ලොත් එක්කන් රැයට කාලා සුවසේ නිදා ගන්න පුළුවන්ද කියන්නකෝ. මිනිස්සු හූල්ලලා දෙස් තියෙනකොට මොකද ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. මම මේ සල්ලි හම්බ කරේ මොන විදිහටද කියන්නේ. හැබැයි ඔයා හොඳ ජෙනිවින් ඒජන්සියක් නම් මරදාන ඒජන්සි ගැන අපිට කතා කරන්න එපා. හරිද? මොකද අපි කතා කරාම මම බය නැතුව කියනවා ලීස් ඒජන්සියට. ඒක හිටපු නෝන මහත්තයා තුන්වෙනි පාර්ශ්වයක් ඕනේ නැහැ කිව්වා. හැබැයි ඉල්ලුවා ලක්ෂ 5ක් ඉල්ලුවා. හරිද? ඊට පස්සේ ලක්ෂ 4ට බැස්සුවා. ලැජ්ජ වෙන්න ඕනේ ලීස් ඒජන්සියෙන් ගිය දමිළ සහෝදරිය කේජී එයාගේ මහත්තයා සිමෙන්ති කොට්ට බානවා හાર્ඩ්වෙයාර් වලට නාට්‍යහාමි කෙනෙක්. හැබැයි මම සතයක්වත් නොදී මේ වෙනකොට ඒ අම්මා ලංකාවට ගෙන්නුවා. දන්නවද? ඒ හින්දා මේ මං කතා කරන් පස්සේ ඔබතුමාත් කතා කරලා ඔබතුමාගේ එහෙ ඉන්න නියෝජිත ඒජන්සියට කතා කරලා කියයි ෆෝන් දෙන්න එපා මෙහෙමයි අරෙහිමයි මෙහෙමයි කියලා. හැබැයි එහෙම කරොත් මහත්තයෝ එක පැත්තකින් ඔයාලා අදහන ආගම දහම අනුව මේ උඩ වැඩ දෙවි කෙනෙක් ඇතිනේ. ඒක දෙක එතනින් පස්සේ හැබැයි ඔබතුමාලා ආයතනට කොච්චර වීඩියෝ එළියට එයිද කියන එකත් හොඳට මතක තියාගන්න. මේක එකක් එළියට දානකොට ඕක දකින්දයි ඉස්සර වාගේ දැන් මැද පෙරේ යන මව්වරු මෝඩ නැහැ. TikTok භාවිතා කරනවා, Facebook භාවිතා කරනවා, ඒ වගේම YouTube ඉන්නවා. ඉතින් සමහරක් කියන්නේ මේ YouTube කාර්යුන්ට කියලා කරගන්න කියලා තියෙනවා. මොක තමයි ඇත්ත. හැබැයි කරන්න දෙයක් නැහැ. මොකද මේකේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. සෞදි තානාපති කාර්යාලයේ මම මේ ඉන්න නියෝජිතයන්ට රන්දිනී මහත්මයාට මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම මේ පිළිබඳ හොයලා බලන්න. හොයලා බලලා අනිවාර්යයෙන්ම මේ ජාවාරම කරනවා නම් මේ රටින් පටවලා ඒ රටවල් වල ඒජන්සි කරන කෙලින්ම ජොබ් ඒජන්සිය කැන්සල් කරලා දාන්න. ඉවරයි කතන්දරේ. කොන්දක් කෙලින් තියානේ වැඩ කරන්න බැයි නම් ඇත්තටම මේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ වැඩක් නැහැ. ඉතින් අපිට උදව් කරලා තියෙන ගොඩක් තානාපති කාර්යාලවල ඉන්න හැමෝම දැන් ඉස්සර තිබිච්ච ගතිය නෙමෙයි තියෙන්නේ. නමුත් තාමත් එනකොට පරණ කසකාරයෝ ටික ඉන්නවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. දැන් මේ අම්මට සාධාරණයක් කරන්න ඔබතුමාට කවදා වෙනකොට පුළුවන්ද? මම දන්නවා මහත්තයා අහන්නකෝ ඔෆිස් ටික වහලා තියෙනවා. දැන් අසිත් කියන්නේ ඔබතුමාද? හරි අසිත් මහත්තයා මේ අහන්නකෝ. හරිද? ඔබතුමා මගේ ගැන දන්නව ඇති. නොදන්න විදිහක් නැහැ නේද? මං ගැන දන්නවා. මන්ට බොහෝ දුරට ඔය ඉස්සෙල්ලත් මං කතා කරලා දිනවා. හැබැයි ඔබතුමා මට ඒකට යහපත් ප්‍රතිචාරයක් දුන්නා. ඒ අම්මට ලංකාවට එන්න නෙමෙයි තිබුණේ. ඊට පස්සේ ඔබතුමා මට කිව්වා මහත්තයා මට පැය 72ක් දෙන්න. මට කතා කරාට මේක දැනුවත් කරාට බොහොම ස්තුතියි. අනිවාර්යෙන්ම මම මේ ගේ මාරු කරලා ඒ ගැන හොයලා බලන්න කියලා කිව්වා. හැබැයි ඒ කුවෙට් එකේ මතකද? නෑ මං අහන එක මතකද? ඔව් හැබැයි ඉතින් කීප දෙනෙක් නෑ සුරක්ෂිත හිටක් රටවරු සංසදයේ ජාතික සංවිධායක කරලා පැටවු ගහලා නෑ. මම සුරක්ෂිත හිටක් රටවරු සංසදයේ ජාතික සංවිධායක ලංකාවේ කැඳවුම් කරු. මගේ නම තුෂාර. හරිද? එතකොට ඔබතුමා මීට කලින් ඔය කිව්වා මේවල. හැබැයි ඉතින් මට කරන්න දෙයක් නෑ. ඇත්තටම මහත්තයෝ මේ මොකද මේ මව ඔබතුමා ලොකු අමාරුවක් වටන මම අපි මේක ඇත්තටම 20 වෙනිදාන් පස්සේ මොකද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ 20 වෙනිදාන් පස්සේ අපි වැඩපිළිවෙල ඉස්සරහට පවත්වාගෙන යන විදිය ගැන මාධ්‍ය සාකච්ඡාවල පවත්වමු කිව්වා. මේ අම්මා විදේශගත කරලා තියෙනෙත් අවුරුදු 23යි මෙයාට වයස. එතකොට අවුරුදු දෙක අතදරුවෙක් ඉද්දි පෞල් පසුබිම් වාර්තා කොහොමද ගත්තේ? ඕවා ඊළඟට ප්‍රශ්න වෙනවා. මොකද එයාගේ ඉන්න ගෙදර ඉඳන් ෆොටෝ වීඩියෝ අපිට එවලා තියෙනවා. නෑ ඒක තමයි ඕක තමයි කරන වැරද්ද. සප්ලා හරහා මිනිස්සු ගන්නවා සප්ට පොත දීලා වැඩේ මාටු කරපුවම 50000ක් දෙනවා. එතනින් පස්සේ සප් මගාරිනවා. හැබැයි නම යන්නේ ඔයාලගේ ඒජන්සි වල. දැන් කුරුණෑගල ඇතැම් ඒජන්සි නම් සප් මිනිසුන්ගේ කිසිම පාස්පෝර්ට් එකක් ගන්න නැහැ. ඇයි ඌට ඕන නැත්තේ කමිෂන් එකක් බලාගෙන ඉන්නේ. ඔයාලටත් ඕන නැත්තේ ජොබ් ඒජන්සි ඒ ගොඩ සෞදි ඇත්ත කතාව මේක නැසිත මහත්තයා. සෞදි අරාබියට යනකොට ඔයාලට හම්බෙන මුදල වැඩිනේ. කුවේට් එකට වැඩිය. ඒකනේ ඇත්ත කතාව. ඉතින් මේ අම්මා ඉල්ලා තියෙන්නේ මේ සහෝදරි ඉල්ලා තියෙන්නේ කුවේට් එකට. හැබැයි යවලා තියෙනවා සෞදි අරාබියට. ඉතින් හිතන්නකො මාස 9ක් කියලා බැරිම දැන් අපිට වීඩියෝ වල තියෙන්නේ. මේ ගැන හොයලා බලන්න එපා. මොකද ඔයා ගිවිසුමක් අස්සම් කරලා එන්නේ ගියේ. අවුරුදු දෙකක් ඕකේ මේ ගිවිසුමේ වැලියුට් එකක් තියෙනවනේ නිකන් කඩදාසි කොලයක් වුණා. අද ඇත්තටම ගිවිසුම කඩදාසි කොලයක් වෙලා ඉවරයි. හැබැයි ඒකේ ඔයාලට වාසියක් වෙනකොට ගිවිසුම ගැන කතා කරනවා. ඔයාලට අවාසියක් වෙනකොට මේ අර ගිවිසුම කුණු බාල්දිය. මොකද ඔයාලට නීතියෙන් ගැලවෙන්න බෑ මහත්තයෝ. කම්කරු පනතනු නීතියෙන් ගැලවෙන්න බෑ. ඔයා වගේ කියන්න ඕන අවුරුදු දෙකකට මේ සහෝදරියට. අද භාගයට භාගයක් සිවිදි විහානි කරගන්නේ මේව විඳ දරා ගන්න බැරුව. හැබැයි එතනදිත් ඇතම් රාජ්‍ය නිලධාරීන් බේරන්නේ ඒජන්සි. ඇයි මොකද අද හොඳම ජොබ් එකනේ ලයිසන් එකක් ගන්න පුළුවන් ලක්ෂ 40ක් විතර වියදම් කරලා මාසෙට 5 දිනක් රට ඇරියොත් ලක්ෂ 5 ගන්න තිබ්බත් මාසෙට ලක්ෂ 25ක් තියෙනවා. ඔය ඔක්කොම බැලන්ස් කරන්න පුළුවන්. ඕක තමයි අද වෙලා තියෙන්නේ.
ඉතින් ඒක නිසා අවුරුදු හින්දා අපි දන්නවා ඔබතුමා අනිවාර්යෙන් මම මේක ගැන පන්නනවා පළෝ කරනවා අසිත මහත්තයා තරහ වෙන්න එපා. මේ ඒක නිසා ඔයාලා මම ওই කිසිබු ඒජන්සි කරන කිසිබු පුජ්‍යලෙකුෙන් ඒජන්සි එකට ගියාට තේ එකක් බීලා නැහැ බීම එකක් බීලා නැහැ. මම අදත් බය නැතුව කියන පුළුවන් නම් එහෙම මුදල් අරන් තියෙනවා නම් තේ බීලා කාලා බීලා පාටි වලට ගිහිල්ලා ඉන්නවා නම් සමාජගත කරන්න මගේ රූපරාමුත් එක්කම දිනවකවනුත් එක්කම වගකීමෙන් කියන්නේ. මොකද ඒක නිසා අනිවාර්යෙන් 20 වෙනිදායින් පස්සේ පැහැදිලිවම මේ අම්මා ලංකාවට ගේනව නැද්ද කියන එක ඔයා තීරණය කරන්න. හරිද? ඒ අම්මට කතා කරලා එහෙම නැත්නම් එහෙ ඉන්න ඔයාලගේ නියෝජිතයා ඔයාලගේ ආයතනයක් නෙමෙයි වෙන්න පුළුවන් ලංකාවේ හැමතැනම යවනවනේ. එහෙම ඒ පුජ්‍යලයට කතා කරලා වෙනත් ගෙදරක් හොයලා දෙන්න. මොකද පව් මොකද කිල්නොච්චියේ හරි මේ වෙනකොට ඒ ගෙදර කට්ටිය මේ හන්දකෝ මේ වෙනකොට ඒ ගෙදර කට්ටිය ඒජන්සියට ගිහින් ගෙනත් දාලා තියෙනවලු. හරිද? මාසන මෑයි. ඔයාගේ එහෙ ඒජන්සි එක නැත්තේ ඒ ළමයාට කරුණා කරලා එක්ක ලංකාවට ගෙනත් දෙන්න එයාගේ පාස්පෝර්ට් එකත් එක්ක ටිකට් එක දාලා එහෙම නැත්නම් ඒජන්සි මිනිස්සු කතා කරලා මොකද මේ ළමයාගේ අවුරුදු දෙක දරුවෙක් ඉන්නවා. ඒ වීඩියෝ එක මම ඔයාලට එවන්නම්. බලන්න. ආබාධිත මමක් ඉන්න කීලකරුවෙන් පුංචි පැල්පතක් ගියක්. මිනිස්සෙක් නෑ. හරිද? මේ මානසික ලෙඩක් තියෙන සහෝදරියෙක් ඉන්නවා. මෙයා ඒ බර අරන් අවුරුදු 23ක පොඩි ගෑනු ළමෙක් රට ගිහින් තියෙනවා. ඉතින් මෙවුවා ඇත්තටම සමාජයේ ගත වෙච්චාම ඔයාලගේ තත්ත්වයට තියෙන මොකද අපිට නම් කරන්න දෙයක් නැහැ. මොකද මේක අද නතර වෙයි හෙට නතර වෙයි කිය අපි කිව්වා කරන්න දෙයක් නැහැ. ඒක නිසා මොකද අපි 55 දිනක් ලංකාවට ගෙනාවා. ඔන්න ඔය හේතුව හින්දා තමයි මම ගත්තේ. දැන් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අද මේ ෆෝන් එක ආන්සර් කරාට හරි. තේරුණාද? හරි 25 වෙනිදා වෙනකොට අසිත මහත්තයා උනේ සම්බන්ධව ඇක්ෂන් එකක් ගන්න පොරොන්දුව දීලා තියෙනවා. ඉතින් හරි ඒක නිසා ඒක තමයි විය යුත්තේ අසිත මහත්තයා මම ගොඩක් ඉස්තුතිවන්ත වෙනවා. ඒ ගැන හිතලා මොකද මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට දෙනවා. ඉතින් මේක ඔබතුමා හිතන්න එපා මගේ ඒජන්සිය හයිලයිට් කරගෙන පහර ගැහිමට ලක් කරලා මෙහෙම කරනවා නෙමෙයි. අපි දෙපැත්තක් ඒකයි මම කිව්වේ දෙපාර්ශ්වයක් ගැන හිතන්න ඕනේ. මනුස්සකම් තියෙන ඒජන්සි 22ක් අද අපිත් එක්ක ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා ඔබතුමා දරුවෝ මල්ලෝ ඇති මොනාගම ඇදහුවත් හැබැයි මම මේ මුලත් ඔය කතාව කියලා තියෙනවා. Tamanට සැනසීමක් කියලා තියෙන්න ඕන කෙනෙක්ව ඔබ කරන්නේ ව්‍යාපාරයක්. ඒකෙදි ලාභ පාඩු වෙන්න පුළුවන්. අපි කතාවට කියනවා ලාභ පාඩු පොදු ගිණුමට. මොකද ඔය රටේ යවන 100ක් ඇදියෝ 100 දෙනාම සනසන්න බෑ. මොනියම් ඒජන්සි කාර්යයේ ඒජන්සි මියෙකුට උනත්. මොව හරියන්නේ නැහැ මිහි පිට. මොකද ਸਰව සාධාරණව අපි මොන දේ කරත් මම ඔයාලගේ ව්‍යාපාර බිස්නස් ගැන මම කියලා දෙන්න හදනව නෙමෙයි. මනුස්සකමයි ඉස්සල්ලා ඇත්තටම අසිත මහත්තයා අපි හිතන්න ඕනේ නැත්තේ. අර මනුස්සකමින් හිතන මිනිස්සුන්ට ජීවිතේ වරදින්නේ නැහැ. ඔයාලා ව්‍යාපාරුවත් එන්න සාර්ථක වෙනවා. ඉතින් ඒක නිසා මේ අම්මට ටිකට් එකක් දාලා එව්වා කියලා ඔයාලට කිසිම අවශ්‍යයක් වෙන්නේ නැහැ. මොකද මාස 9ක් වැඩ කරලා තියෙනවා. මොකද මාස 3ක් පඩි නැතුව වැඩ කරලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නකෝ. දැන් මේ හෙටින් උදා වෙන අවුරුද්දක්. ඒ දරුවෝන්ට නූල් පොටක් ගන්න මොකද දමිළ සිංහල හින්දු අලුත් අවුරුද්ද. මොකක්ද ඇති ප්‍රශ්නේ? ඉතින් හිතන්න චුට්ටක් ඔය මම මේ කියන කතාව වගේ හෘද ශක්තිය තට්ටුවක් දාලා හිත මහත් අහන්න මම කතා කරන්නේ සාධාරණ නැද්ද කියලා. ඔය දැන් ඒ සහෝදරි ලංකාවට එන්න කිව්වොත් ඔබතුමාලට ගුවන් ටිකට් පත ලබා දෙන්න ලංකාවට යවන්න ක්‍රමවේදයක් අනිවාර්යෙන් තියෙනවනේ. මොකද ඔබ අස්සම් කරලා තියෙන ගිවිසුම අවුරුදු 2කටනේ. හරි ඕකේ. 25 වෙනිදාට මම අනිවාර්යෙන් මට මේ සම්බන්ධව මම මොකද මේ හැම ප්‍රශ්නයක්ම අපි දිනපොතක සටහන් කරගෙන යනවා. ඊට පස්සෙත් පසුබිම විවරම කරනවා. මොකද කෙනෙක් අපිට වීඩියෝවක් දාලා අපිට කියපු පළියට ඒක එහෙට මෙහෙට ගහලා views බලාපොරොත්තු මෙවුවා කරන යන ක්‍රමවේදයක් අපි තුල නැහැ. හැබැයි ඔබතුමාට මම අනිවාර්යෙන් මේ සම්බන්ධව 25 වෙනිදාන් පස්සේ අනිවාර්යෙන් නැවත වතාවක් අයිස්ත මහත්තයා කතා කරනවා. මම නම්බරේ ඔබතුමාගේ සේව් කරගෙන තියෙන ෆෝන් එකේ. ඉතින් ඒක නිසා අසිත මහත්තයා ගොඩක් ස්තුතියි. මේ අපේ දුරකථනයට ඇහුම්කන් දුන්නට ආන්සර් කරාට
25 වෙනිදාට ඔබතුමා අනිවාර්යයෙන් මේවට සාධාරණයක් කරයි කියන දැඩි විශ්වාසය අප තුල තියෙනවා. ගොඩක් කිසුදි කතා කරාට. හරි. ඔන්න ට්‍රැවල්ස් එයා ඉන්ටර්නැෂනල් ආයතනයේ අසිත කියන පුජ්‍යල තමයි කතා කරේ. බලමු. ඔව් ඉල්ලුවා 25 වෙනිදා වෙනකොට මේකට අනිවාර්යෙන් මැදිහත් වෙලා සාධාරණයක් වෙන තැනට වැඩ කටයුතු කරන්න කියන පොරොන්දුව අද දවසේ ලැබුවා. ඉතින් අද දවසේ අපි ඔබේ ආලින්දෙන් සමුගෙන යනවා මේ අහිංසක ආදරණීය සහෝදරියට කිසිදු හිංසාවක් පීඩනයක් කරදරයක් නොම වේවා. ඒ වගේම මැද පෙරදිග ඉන්න සුවහසක් දුක් විඳින ලාංකීය අපේ ආදරණීය අයියලාට අක්කලාට නංගිලාට මල්ලාට කිසිදු ලෙඩක් දුකක් උපද්‍රවයක් අත් නොවේවා. ඒ වගේම මේ සිංහල දමිළ හින්දු අලුත් අවුරුද්ද සාමයේ සතුට පිරි සෞභාග්‍යමත් සුබම සුබ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගෙන යන්නම් යලි සුන්දර වීඩියෝකින් ඔබ යාලින්දට එන බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගය ලබා දෙන්න. ඔබේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න කියමින් අද දවසේ ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ஸ்ரீலங்காவில் எங்கட புள்ள இங்கே இருந்து போய் எங்கட புள்ள அப்படி வீட்டில் வேலை செய்து கொண்டு நிற்குது. அந்த பிள்ளைக்கு அங்கே சரியான கஷ்டமாக 3 மாதம் சம்பள காசு கொடுக்காமலுக்கு கொள்ளாமலுக்கு இருக்குது. நாங்கள் எங்கட நிலப்பாடுகளை பாருங்க, நிற்கிற கோலங்கள் நிலப்பாடுகளை பாருங்க. அந்த புள்ள கஷ்டத்துக்காக போய் உழைக்க போய் இப்படி கிடந்து சம்பள காசு கொடுக்கல என்றால் நாங்கள் இந்த புள்ளைகளை வச்சு என்ன செய்ய? இங்கே பாருங்க, அவன் புள்ள இந்த புள்ளையில நிற்கிது, பள்ளிக்கூடம் போகுது. புள்ள சரியான கஷ்டங்கள், சாப்பாடு தண்ணிகளுக்கு வறுமை. அவள் சம்பளத்தை அனுப்பினா தானே நாங்கள் ஒரு வழியை செய்கிறதுக்கு. ஒன்றும் இல்லாமல் அந்த புள்ளி அங்கே அழுது கொண்டு இருக்குது. அப்படியே சம்பள காசு கேட்டதுக்கு வேலையை செய்ய சொல்லி சொன்னால் வேலை செய்யறாவில்லை, போனுங்களை பறிச்சு போட்டு இப்படி அழுது கொண்டு இருக்கிறா. அந்த புள்ளைய ஒன்றில் மாதம் மாதம் சம்பள காசை கொடுக்க சொல்லி சொல்லுங்க, வேண்டி அனுப்புங்க, கவியோட கதையுங்க, சம்பளத்தை ஒழுங்க மாதம் மாதம் கொடுக்க சொல்லி. அப்படி இல்லையன்னு சொன்னால் நீங்கள் அவசியத்துக்கு இங்கே எடுத்து விடுங்க. எங்கட புள்ளி எங்களுக்கு எங்கட புள்ள தான் வேணும், புள்ள வேற வேணும். ஒன்று சம்பளத்தை தந்து அவங்க வச்சிருக்கன்னு சொன்னால் சம்பளத்தை தந்து மாதம் மாதம் சம்பளத்தை தந்து வச்சிருக்கிறதுக்கு மில்லியன்னு சொன்னால் புள்ளையே அனுப்பி விடுங்க கொடுக்கலாண்டா. புள்ள அப்படி அங்கேருந்து அழுது துன்பப்பட்டு துயரப்பட்டு எங்களுக்கு அழைக்க எங்கட நாங்கள் இங்கே இருந்து புள்ளைய பற்றி வேதனைப்பட்டு கொண்டு இருக்கிறோம். நீ கதை அடி தங்கச்சி சம்பள காசு கொடுக்கல, சம்பள காசை கொடுத்து அவாவ நிரந்தரமா உங்களுக்கு வேலைகள் வச்சு கொள்ளுங்க. இல்லாட்டி நாங்க இந்த ஒன்றும் செய்யறாது. இல்லாட்டி எங்க தங்கச்சி திருப்பி அனுப்புங்க. இல்லாட்டி எங்க தங்கச்சி வேணும். இதான் கூட முடியும்.